මේ තියෙන්නේ මෝටරෝලා සමාගමින් නිකුත් කිරීමට නියමිත අලුත්ම මෝටරෝලාගේ තින් ෆෝන් එක මෝටරෝලා H70. ඉතින් මේ ස්මර්ට් ෆෝන් එක දැනට නොවම්බර් පස්සන තමයි රිලිස් කරනවා කියලා ඩේට් නියම කරලා තියෙන්නේ. ඒවගේ මේ ස්මර්ට් ෆෝන් එක විශේෂත්ව තමයි Samsung Galaxy S25 Edge ඒවගේම iPhone 17 එයා වගේ ඉතාමත් තින් ස්මර්ට් ෆෝන් ඇත්මයි මේ මෝටරෝලා 70 කියන ස්මර්ට් ෆෝන් එක. ඉතින් මේ ස්මර්ට් ෆෝන් එක තින් තික්නස් එක මිලිමීටර් 6ක් වගේ තම කුඩාගයක් තමයි ගන්න. ඉතින් මේ ස්මර්ට් ෆෝන් එක අනිත් හැම තින් ෆෝන්යක් වගේ මේ කියන්නේ ඉස්සලම් Samsungලා නිර්මාණය කර ඊට පස්සේ Apple නිර්මාණය කර තව Android brand ඊට පස්සේ මේ හරහා මේ තින් ෆෝන් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඉතින් Motorola අලුත්ම තින් ෆෝන් එක තමයි මේ Motorola 17H කියන්නේ. ඉතින් මේ ස්මර්ට් ෆෝන් එකේ බර ග්‍රෑම් 170ක් වගේ ඉතාමත් කුඩා අගයක් තමයි ගන්නේ. ඒවගේම තින් ෆෝන් වල තියෙන ලොකු අඩුවක් තමයි මේ බැටරි කැපැසිටි එක. අපිට Samsung ලගේ පොඩ්ඩක් හොඳ බැටරි කැපැසිටි එකක් බලා ගන්න පුළුවන් වුණා Samsung S25 Edge එකේ. වගේම අපි ගත්තොත් iPhone 17 Air එකේ iPhone 17 Air එකේ නම් ලොකු බැටරි කැපැසිටි එකක් අපිට බලා ගන්න හම්බ වුණේ නැහැ. ඒ හින්දාම Apple තීරණය කළා තිබ්බා වෙනම MagSafe බැටරියක් $100කට වෙළඳපොළ නිකුත් කරන්න. ඉතින් මේ ස්මර්ට් ෆෝන් එකේ තමත් හොඳ බැටරි කැපැසිටි එකක් අපිට බලා ගන්න පුළුවන් මිලියම්පියර් 4800ක බැටරි අගයකින් යුතු කැපැසිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. තින් ෆෝන් එක මේ වගේ තින් ෆෝන් එකකට 4800 මිලියම්පියර් 4800ක් කියන ඉතාමත් හොඳ බැටරි කැපැසිටි එකක්. ඉතින් මේ තින් ස්මර්ට් ෆෝන් එකේ ප්‍රොසෙසර් එක ගැන කතා කරොත් දැන් අලුතෙන් හැම ස්මර්ට් ෆෝන් එකකම ගොඩක් දුරට Snapdragon 8 Elite Gen 5 chipset තමා ඇතුළත් වෙන්නේ. නමුත් මේ ස්මර්ට් ෆෝන් එකට ඇතුළත් කරලා තියෙන පරණ ඒ කියන්නේ කලින් ජෙනරේෂන් එකේ chipset එකක් Snapdragon 7 Gen 4 chipset එක තමයි මේ ස්මර්ට් ෆෝන් එකට යොදවලා තියෙන්නේ. ඉතින් මේ ස්මර්ට් ෆෝන් එක නොවැම්බර් 5 වෙනිදා රිලීස් වුණාට පස්සේ ෆුල් රිවිව් එකක් අරගෙන ඉන්නම් මේ ස්මර්ට් ෆෝන් එක ගැන. Motorola 70 Edge කියන ස්මර්ට් ෆෝන් එක ගැන, තින් ස්මර්ට් ෆෝන් එක ගැන ලාච් එකේ ඉන්න YouTube channel එක, ඒ වගේම TikTok එක අපේ LSTR YouTube search කරන LSTR කියලා. ඒ වගේම TikTok එකෙත් LSTR කියලා search කරලා subscribe කරලා follow කරලා තියාගන්න. ඒ වගේම LSTR අපේ Facebook page එකමුත් මේ videos upload වෙනවා. එහෙනම් stay touch with us. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.